ආයිබෝවන් යාළුවනි යුනිවර්ස් හබ් අපගේ YouTube පවුලට ඔබව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔන්න අපේ YouTube channel එකෙන් අලුත්ම segment එකක් විදියට hotel review videos අද ඉඳලා ඔයගලන්ට බලන්න පුළුවන්. ඉතින් ඔයගලන්ට අපි හැමදාමත් දැනුම පිරුණු videos ගෙනාවා වගේම මේ අලුත් අත්දැකීමත් ඔබත් සමග බෙදා ගන්න අපි තීරණය කරා. ඉතින් අපි හිතනවා මේ අලුත් segment එකට ඔයගොල්ලෝ කැමති වෙයි කියලා. ඉතින් එහෙනම් වැඩි කතා නැතුව අද අපි වීඩියෝ එකට යමු. ඉතින් ඔන්න අද අපි යන්නේ ලස්සන හොටෙල් එකකට. දකුණු පළාත කිව්වොත් ඉතින් ටුවරිසම් වලට ඉතාම ප්‍රසිද්ධ පැත්තක්නේ. ඉතින් අපි අද ආවේ දකුණු පළාතේ තියෙන ලස්සන ගමකට. දික්වැල්ල ගමට. දික්වැල්ලේ ටවුන් එකට කිට්ටුවම තියෙන දික්වැල්ල රිසෝර්ට් ඇන්ඩ් ස්පා. ඉතාම ලස්සන view point එකක තියෙන ලස්සන හොටෙල් එකක්. ඉතින් හොටෙල් එකේ view එක ගැන කෑම ගැන කොහොමද විස්තරේ මම ඔයගලන්ට වීඩියෝ එක අතරතුරේ කියන්නම්. ඉතින් ඕගොල්ලෝ මේ හොටෙල් එකට ඕගලන්ගේ පෞද්ගලික වාහනයක යනවා නම් ඉතින් කෙලින්ම Google Map එකේ දික්වැල් රිසෝර්ට් ඇන්ඩ් ස්පා කියලා සර්ච් කරන්න. Google Map හරහා ඉතාම ලේසියෙන් එන්න පුළුවන්. හරියටම ලොකේෂන් එක වැටලා තියෙනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් අද අපි ආවේ පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් එකේ. කොළඹ ඉඳන් කවුරු හරි එනවනම් ඔගොල්ලෝ මාකුඹුර හයිවේ බස් ස්ටෑන්ඩ් එකට එන්න ඕනේ. හයිවේ බස් ස්ටෑන්ඩ් එකට ඇවිල්ලා මාතර බස් එකක නගින්න. හයිවේ මාතර බස් එකක නැගලා මාතරින් බැහැලා මාතර බස් ස්ටෑන්ඩ් එකේ ඕන තරම් දික්වැල්ලට යන බස් තියෙනවා. ඒ දික්වැල්ලට යන බස් එක නගින්න. දික්වැල්ලට යන බස් එක නැගලා කන්ඩක්ටර්ට කියන්න දික්වැල්ල රිසෝර්ට් ඇන්ඩ් ස්පා හොටෙල් එකට යන්න ඕන කියලා. ඒ ඕනම කෙනෙක් දන්නවා ඒ හොටෙල් එක. හොටෙල් එක ඉස්සරහාම තියෙනවා බස් එක නවත්තන තැනක්. එතනින් බැහැලා හරිම ලේසියෙන් ඔයගලන්ට මේ හොටෙල් එකට එන්න පුළුවන්. ඉතින් මම එහෙම කරන්නේ නැහැ. ඉතින් මට ඇත්තටම දැනෙච්ච දේ තමයි මම කියන්නේ. මේගොල්ලන්ගේ කෑම ඇත්තටම හොඳ රාගින් තිබ්බා.
හරි දැන් අපි යමු අපේ රූම් එක බලන්න. ඒ chance එක ඔයගලන්ට ගන්න පුළුවන් මේ room එකට આવොත්. ඉතින් අපි ලන්ච් වලින් පස්සේ මුළු හොටෙල් එකේම ඇවිද්දා. පූල් එකටත් ගියා. දන්නේම නැතුව රැ වුණා. තව බීච් පැත්තට යන්න හිතුවේවත් නැහැ. හෙට උදේ තමයි බීච් පැත්තට යන්නේ. ඉතින් මෙතෙන්ට තියෙන සුන්දරත්වය බලන්නකෝ. මේ අපි ඉන්නේ මේ හොටෙල් එකේ තව රෙස්ටුරන්ට් එකක උඩ තට්ටුවේ. කළුවර වෙලා තියෙන මුහුද දිහා බලාගෙන මුහුදු හුලං වදිනකොට මට දැනෙන ෆීලිං එක ඔයගලන්ට විස්තර කරන්න බෑ. ඒ අත්දැකීම ඕගොල්ලොත් මෙතෙන්ට ඇවිල්ලාම ගන්න. ඉතින් දැන් යමු අපි අපේ ඩිනර් බුෆේ එක බලන්න.
ඉතින් ඔන්න ඔහොම තමයි අපේ ඩිනර් බුෆේ එක තිබුණේ. ඩිනර් එකෙන් පස්සේ ඒගොල්ලෝ අපිට මියුසික් ඉවෙන්ට් එකකුත් ලෑස්ති කරලා තිබුණා. ඉතින් ඕගලන්ට පේනවාද යාළුවනේ මේ මුහුදේ ලස්සන? ඉතින් ඊයේ රෑ මම ඕගලන්ට පෙන්නපු මුහුද මම මෙන්න මෙතන ඉඳන් තමයි ඕගලන්ට පෙන්නුවේ. හරිම ලස්සනයි. මෙතනට හරිම ලස්සනට මුහුද පේනවා. ඉතින් මේ හොටෙල් එක දෙපැත්තෙන්ම ලස්සන මුහුදක් තියෙනවා. මේ හොටෙල් එක මුහුද පැත්තට නිරා ගියපු භූමියක තමයි පිහිටලා තියෙන්නේ. ඉතින් මේ බීච් වල ලස්සන විඳ ගන්න ඕගලන්ට අවස්ථාව දීලා අදට අපි එහෙනම් ගිහින් එන්නම්. ඉතින් අමතක කරන්න එපා යුනිවර්ස් හබ් අපගේ YouTube නාලිකාව subscribe කරලා තියාගන්න. ඒ වගේම පහලින් තියෙන bell icon එකත් click කරන්න අමතක කරන්න එපා. bell icon එක click කරලා තියාගත්තොත් මම වීඩියෝ එකක් දාපු සැනින් ඕගලන්ට බලා ගන්න අවස්ථාව තියෙනවා. ඉතින් යාළුවනේ අදට ගිහින් එන්නම්. නැවතත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් අපි හමු වෙමු. ඔබට සුබ දවසක්.